හරියට රට යන හැටි දැනගන්න 1.9යි අමතන්න. දැන් මේ දවස්වල අරලියගහ මන්දිරය ඇතුලේ කාර්යාලයක් දාගෙන ඉන්නවා මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් කියන ඇමරිකානු ආයතනය ගන්න. මම කිව්වම මේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් එකේ විදේශිකයෝ ටික කාර්යාලය පිහිටවලා තින්නේ අරලියගහ මන්දිරය ඇතුලේ කියලා අගමැතිතුමාගේ පෞද්ගලික ලේකම් අමාත්‍ය සාගර රත්නායක මහත්තයා අනිත් පැත්තේ ඉඳගෙන මට නැගිටලා කියනවා අරලියගහ මන්දිරේ එහෙම කාර්යාලය නැහැ. ඔප්පු කරන්න බැරි නම් මට മന്ത്രിකමෙන් අයින් වෙන්න කියලා කිව්වා. මෙන්න තියෙනවා ලිපියක්. අග්‍රාමාත්‍ය කාර්යාලයේ ලිපි ශීර්ෂය සහිත. මේක February 15 2019 මේක යවන්නේ Mr. W.H. Karunaratne, Secretary, Ministry of Land and Parliamentary Reforms. මේකේ අස්සම් කරන්නේ කවුද? R. Siriwardana, National Consultant, Alaira Coordinator, Millennium Challenge Corporation Sri Lanka Office, second floor, new building, North Wing, Temple Trees, Colombo 3. මෙන්න තියෙන ලිපිනේ. දැන් සාගල රත්නායක මහත්තයා කිව්වනේ පුළුවන් නම් ඔප්පු කරන්න කියලා. ඔන්න මම අග්‍රාමාත්‍ය කාර්යාලයේ ලිපියකින්ම ඔප්පු කළා. දැන් මොකද කියන්නේ සාගල රත්නායක මහත්තයා മന്ത്രിකමෙන් අයින් වෙනවද? දැන් මේ දවස්වල යනවා ලංකාවේ ඉඩම් මනිනවා ඉඩම් සිතියම් ගත කරනවා. මිනින්දෝරු දෙපාර්තමේන්තුව කියනවා අපි මේක කරන්නම් මෙච්චර මුදලකට කියලා. ඒ මුදල වගේ කීප ගුණයක් වැඩියෙන් ඇමරිකානු මිනින්දෝරු ආයතනයක් කියනවා මේ වැඩේ අපිට දෙන්න අපි කරන්නම් කියලා. ඒ ආයතනේ නම ට්‍රයිම්බල්. ඒකට කියනවා ඩොලර් මිලියන් 150ක් අපිට දෙන්න. දෙයිහාමුදුරනේ ලංකාවේ කැබිනට් මණ්ඩලය දානවා ලංකාවේ ඉඩම් මනින්න සිතියම් ගත කරන්න කාටද දෙන්න ඕනේ කියලා තීරණය කරන අනුකමිටුව. කවුද ඒ අනුකමිටුවේ ඉන්නේ? ඒකේ සුද්දෝ ඉන්නවා. ලංකාවේ 4ක් ඉන්නවා. මේක දැන් අර්ධ යටත් විජිතයක්ද? මේක දැන් අර්ධ කොලනියක්ද? ඉතින් අන්තිමට මේ අරුම බුදුම අනුකමිටුව තීරණය කරනවා ට්‍රයිම්බල් එකටම දෙන්න. දැන් මේ මොකටද මේ මනින්නේ? රාජ්‍ය ඉඩම් බැංකුව පනත ගෙනල්ලා රාජ්‍ය ඉඩම් බැංකුවට ලංකාවේ ඉඩම් ඔක්කොම ටික ගන්න. විදේශිකයෙක් එනවා නම් ඉඩම් ඉල්ලගෙන අන්න ඉල්ලන්න ඕනේ රාජ්‍ය ඉඩම් බැංකුවෙන්. රාජ්‍ය ඉඩම් බැංකුවෙන් ඉල්ලපු ගමන් සීමාවකින් තොරව ගන්න පුළුවන්.